ලෝක සිතියමේ උඩින්ම තියෙන අයිස් වලින් වැසුණු ග්‍රීන්ලන්තය. ඔබ දන්නවද 2019 වසරේදී මුළු ලෝකයම මවිත කරමින් එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දූපත මිලදී ගන්න උත්සාහ කළා කියලා. මුලින්ම මේක විහිළුවක් වගේ පෙනුනත් මේ පිටුපස තිබුණේ ලෝකෙම හොල්ලන ඇමරිකාවේ රහසිගත සැලසුමක්. ග්‍රීන්ලන්තය කියන ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක්. ට්‍රම්ප් තම උපදේශකයන්ට මේ ගැන සොයා බලන්න නියෝග කළාම ඩෙන්මාර්ක අගමැති කිව්වේ මේක අතිශය හාස්‍යජනක කතාවක් කියලා. ඇයි කෙලින්ම කිව්වා ග්‍රීන්ලන්තය විකිණීමට නැත කියලා. ඒත් ට්‍රම්ප් පසුබට වුණේ නැහැ. ඔහු ඩෙන්මාර්කයේ සංචාරය පවා අවලං කරේ මේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවුණු මතභේද නිසායි. ට්‍රම්ප්ට මේ දූපත එතරම්ම වටින්නේ ඇයි? හේතු කිහිපයක් තියෙනවා. පළමුවෙන්න සම්පත්. ග්‍රීන්ලන්තය අයිස් වලින් වැහිලා තිබුණට ඒ යට ලෝකයේ වටිනාම ඛනිජ සම්පත් හැංගිලා තියෙනවා. ස්මාර්ට්ෆෝන්, විදුලි කාර් සහ උසස් තාක්ෂණික මෙවලම් හදන්න රෙයා අර්ත් මිනරල්ස් වලින් මේ දූපත පෝසත්. ඇමරිකාවට ඕන වුණා චීනය සතු මේ වෙළඳ පොලේ බලය තමන් සතු කරගන්න. දෙවන හේතුව තමයි ආරක්ෂාව. ආර්ක්ටික් කලාපය කියන්නේ ලෝකයේ අනාගත යුද මධ්‍යස්ථානයක්. රුසියාව සහ චීනය මේ කලාපයේ බලය පතුරවන්න උත්සාහ කරනවා. ග්‍රීන්ලන්තයේ දැනටමත් ඇමරිකාවේ සතු ට්‍රූල් එයාර් බේස් කියන දැවැන්ත ගුවන් හමුදා කඳවුර පිහිටලා තියෙනවා. මුළු දූපත මිලදී ගැනීම හරහා රුසියාවට සහ චීනයට දරුණු බලපෑමක් එල්ල කරන්න ඇමරිකාවට හැකියාව තිබුණා. ඔබ දන්නවද ඇමරිකාව මෙහෙම රටවල් මිලදී ගන්න උත්සාහ කළ පළමු වතාව මේක නෙමෙයි. 1867 දී රුසියාව ඇලස්කා මිලදී ගත්තෙත් මෙහෙමයි. 1946 දී හැරි ට්‍රූමන් ජනාධිපතිවරයා ඩොලර් මිලියන 100කට ග්‍රීන්ලන්තය ඉල්ලුවා. ට්‍රම්ප් කළේ ඒ පරණ සිහිනය නැවත අලුත් කරපු එක. ඔහු පවසන විදිහට මේ ඇමරිකාවේ අනාගතය වෙනුවෙන් කරන මහා පරිමාණ ආයෝජනයක්. අයිස් වලින් වැසුණු මේ නිහඬ දූපතේ අයිතිය ඉදිරියේදී වෙනස් වෙයිද? ලෝකයේ බලවතුන් මේ කලාපය වෙනුවෙන් සටන් වඳීද? ට්‍රම්ප්ගේ මේ අදහස ගැන ඔබේ අදහස මොකක්ද? ඔහු කළේ පිස්සු වැඩක්ද නැත්නම් අනාගතයේ දකින බුද්ධිමත් ව්‍යාපාරික තීරණයක්ද? It's a long-term deal. It's the ultimate long-term deal. And I think it puts everybody in a really good position, especially as it pertains to security and minerals and everything